විශ්වවිද්‍යාලේ මේ ඇඳුම් ටික ගලවලා නිර්වස්ත්‍ර කරලා රහස් ප්‍රදේශ වලට පහර දීලා අර යටම තට්ටුවේ ඉඳලා උඩ තට්ටුවට හාව පන්නලා ඒ මිනිස්සු මානසික වටලා ජීවිතේ විනාශ කරලා අන්තිමේට බෙල්ල වැල දාගෙන වහක බෝතල් අතට දීලා එහෙම නැත්නම් දියඇලි ගානේ පැනලා ගල් බැඳගෙන වැවට පැනලා මුහුදට පැනලා ඒ ළමයිගේ ජීවිත නාස්ති කරන එකද විශ්වවිද්‍යාලයේ ඉන්න ඔය සම හරක් කියන එවුන් බලාපොරොත්තු වෙන්නේ. පෙරවන් සරණයි හැමෝටම. අම්මා කෙනෙක් දරුවෙක් හදන්නේ තාත්තා කෙනෙක් දරුවෙක් හදන්නේ මොන තරම් බලාපොරොත්තු තියාගෙනද? ගඟක වැටිලා ඇලක වැටිලා දොලක වැටිලා මැරෙන්න දෙන්නේ නැතුව සතිය දින පහේම ඉස්කෝලේ යන ළමයි ඒ පාරේ යන වාහන වලට හැප්පිලා මැරෙන්න දෙන්නේ නැතුව අම්මලා කොච්චර තාත්තලා කොච්චර දරු පැටවු ටික ආරක්ෂා කරනවද? අම්මලා තමන්ගේ දරුවෝ පැටියට ඉගෙන උගන්වන්න කොච්චර වෙහෙස වෙනවද? පෙලක් අම්මලා ගල් මෝල් වල මැටල් තලන්න යනවා. පෙලක් අම්මලා කොහු මෝල් වල කොහු තලන්න යනවා. පෙලක් අම්මලා කුඹුරු වල. තේරුණාද? තාත්තලා ගල් කඩ අතේ දියපට්ට දානකම් කුඹුරු කොටලා මහ පොළොවත් එක්ක කොට් වෙලා නේද දරුවෙක් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් මේ ලෝකේ ඉගන්වලා හොඳ තැනකට ඇවිල්ලා හොඳ විශ්වවිද්‍යාලයකට යවලා උගන්වලා ඉවරලා ඒ හොඳ උපාධිධාරියෙක් කරලා එළියට ගේන්න තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් කොච්චර වෙහෙස වෙනවද? හැබැයි එච්චර අම්මලා මේ ගම්වල ඉඳලා මහන්සි වෙලා දරුවට උගන්වලා දරුවා විශ්වවිද්‍යාලයට යනකම් බොහොම අමාරුවේ යවපුවාම දැන් අපි බලාගෙන ඉන්නවා විශ්වවිද්‍යාලයෙන් එළියට එන ප්‍රඥාවන්තයෝ ටික එකතු කරගෙන මේ බුද්ධිමත් වූ ටික එකතු කරගෙන අපි රටේ අනාගතය පිළිබඳව අපි බොරුවට හිතේ එක එක සංකල්ප තියාගෙන උජාරු නංවනවා. දැන් පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ උපාධි අපේක්ෂකය නැහැ උපාධි ධාරීන් නැහැ කියලා අපි ලොකුවට සමාජයේ කතා කරා නේද? දැන් ওই විශ්වවිද්‍යාල වලින් ওই විදියට උපාධි අරගෙන එන ප්‍රඥාව කියන බුද්ධිමතුන් කියන ටික පාර්ලිමේන්තුවට දාලා රට හදන්නද? නැත්නම් රටේ වගකීම් යුතු ස්ථාන වලට ඒ උපාධිධාරී දාලාද මේ රට හදන්න බලාගෙන ඉන්නේ? අම්මලා තාත්තලා ලේ දහඩිය මුගුරු වගුරලා තමන්ගේ දරුවා විශ්වවිද්‍යාලයට ආපුවාම විශ්වවිද්‍යාලෙත් ඉන්නවනම් පාතාලේ විශ්වවිද්‍යාලෙත් ඉන්නවනම් ගුණධර්ම සාරධර්ම නැති මිනිස්සු කොහොමද මේ රටක් පිළිබඳව අපි අනාගතයක් පිළිබඳව අපි කොහොමද සිහින දකින්නේ? මෑත කාලයේ දැන් ඊයේ පෙරේද අහිංසක දරුවෙක් දෙවන වසරේ අධ්‍යාපනය ලබන දරුවෙකුට නවකවදී. මොකද්ද මේ නවකවදී මොකද බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාලේ? විශ්වවිද්‍යාලේ මේ ඇඳුම් ටික ගලවලා නිර්වස්ත්‍ර කරලා රහස් ප්‍රදේශ වලට පහර දීලා අර යටම තට්ටුවේ ඉඳලා උඩ තට්ටුවට හාව පන්නලා ඒ මිනිස්සු මානසික වටලා ජීවිතේ විනාශ කරලා අන්තිමේට බෙල්ල වැල දාගෙන වහක බෝතල් අතට දීලා එහෙම නැත්නම් දියඇලි ගානේ පැනලා ගල් බැඳගෙන වැවට පැනලා මුහුදට පැනලා ඒ ළමයිගේ ජීවිත නාස්ති කරන එකද විශ්වවිද්‍යාලයේ ඉන්න ඔය සම හරක් කියන එවුන් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න මම ආරාධනාවක් කරනවා. මහා සංඝරත්නයේ විදියට අපිට නම් අපි තරුණ භික්ෂුන් වහන්සේලා අපි කොහොමද හැමදාම අපිටත් ඕව දිහා බලාගෙන වටාපත වනන්න කියලාද කියන්නේ? මම ආරාධනා කරනවා විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍යයට සෝෂල් මීඩියා වලට අපිට පුළුවන් මේ රට වෙනස් කරන්න. අපිට වෙනස් කරන්න පුළුවන් තරුණ භික්ෂුන් වහන්සේලා විදියට අපි කවදාවත් මේ විදියට ඉස්සරහට අවිල්ල නැහැ. තමන්ගේ දරුවා නැති වෙන්න ඕනේ අම්මට තාත්තට වේදනාව දකින්න. ඒ හින්දා ඔය අම්මගෙත් ඔය තාත්තගෙත් අනාගතයේ විශ්වවිද්‍යාලයට යන දරුවට හිමි වෙන්නේ මරණය නම් නමුත් ඔබ බලාපොරොත්තු වෙන්නේ හොඳ උපාධියක් අරගෙන හොඳ රජයේ රැකියාවක් කරන දරුවෙක් බිහි කරන අම්මලාගේ තාත්තලාගේ හීනේ. ඒ අම්මගේ හීනෙත් අමුමුවෙන් විනාශ කරලා ඒ දරුවත් අහිංසක දරු පැටියක් නැති කරපුවාම ඒ අම්මට තියෙන වේදනාව ඔය කියන පාර ජඩ වැඩ කරන බුද්ධිමත්තු උගත්තු කියලා හිතාගෙන ඉන්න අමු හරක් එකට ලෝක තේරෙන්නේ නැහැ. ඒ හින්දා විශ්වවිද්‍යාලවල අනවශ්‍ය කැටයම් තියාගන්න එපා. අනවශ්‍ය දේවල් විශ්වවිද්‍යාල වලට අවශ්‍ය නැහැ. විශ්වවිද්‍යාලයට යන්න ඉගෙන ගන්න නම් තමන්ගේ උපාධිය සම්පූර්ණ කරගෙන ප්‍රඥාවන්තයෙක් විදිහට එළියට එන්න. එහෙම නැත්නම් මේ පොත් ටික කියවගෙන බොරුවට මේ ගිහිල්ලා එතන ගිහිල්ලා බොරුවට උපාධියක් අරන් හරක් වගේ එළියට එන්න හදන්න උත්සාහ කරන්න එපා. ඒක එළියට එන විදිය තමන්ගේ පොතපත කියවගත්තා කියලා පොතේ තියෙන දේවල් වලට උත්තර ටික ලිව්වා කියලා මිනිස්සෙක් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක රටේ ඉන්න මව්දමව්පියන්ටත් හොඳ පාඩමක් මේක. තේරුණාද? අම්මලා තාත්තලාත් මේක හොඳට ඉගෙන ගන්න තියෙන ඔබට කාරණාවක් තියෙනවා මොකද්ද දන්නවද? ඉරිදාට දහම් පාසලට යන්න තියෙන දවසට පල්ලියට යන්න තියෙන දවස්වල කෝවිලට යන්න තියෙන දවස්වලට ඒකෙත් යවනවා පන්තියට. ඇයි? ළමයි පොතපත ඉගෙන ගන්නවා සාර ධර්ම ගුණ ධර්ම කියන දේවල් නැහැ. ඔය වගේ උපාධිධාරියෝ තමයි අන්තිමේට තමන්ගේ අම්මා අප්පච්චි ටික එක්කන් ගිහිල්ලා මේ
වැඩිහිටි නිවාසයට අනාථ නිවාස වලට බාර දෙන්නේ. අම්මලා බලාපොරොත්තු වෙන්නේ පොතපත විතරක් උගන්නලා විශ්වවිද්‍යාලයවල උපාධියක් කරවලා අම්මලා අන්තිමේට බහින්න හදන්නේ වැඩිහිටි නිවාසයට නම් මම හිතන්නේ අම්මලාගේ තාත්තලාගේ හිතන පතන විදියට පුංචි වෙනසක් තියෙනවා. ඒක අපි හදා ගන්න වෙනවා. සාර ධර්ම ගුණ ධර්මත් එක්ක ළමයෙක් ඉදිරියට යවන්න බුද්ධිමත්තු ප්‍රඥාවන්ත කියලා බිහි කරන්න කියලා උපාධියක් එක්ක එළියට එන්නේ අමු හරකෙක් නම් අමු ගොනෙක් නම් එතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. සමස්ත විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න හැම ළමයෙක් මෙහෙම නැහැ. කොච්චර සාර ධර්ම ගුණ ධර්ම තියෙන ළමයි විශ්වවිද්‍යාලයෙන් එළියට එනවද? අහිංසක ගම්වල දුප්පත්ව වද වේදනා විදලා අහිංසක හීන ටිකක් ඔළුවේ තියාගෙන වේදනාවක් කරට දාගන්න උත්සාහ කරන ඈ කළු පාට ටයි එකක් තමන්ගේ කරට දාගන්න උත්සාහ කරන දරුවන්ගේ අනිත් එක හීනත් එක්ක සෙල්ලම් කරන්න උත්සාහ කරනවා නම් විශ්වවිද්‍යාල. අත්‍තරම මේ වෙලාවේ විශ්වවිද්‍යාලයට තමයි අපි මඩ කළු පැල්ලම එකතු කරන්නේ. කෙලින්ම. ඔතන ඉන්න බුද්ධිමත් උගතු කියලා ඔතන ගන්නනේ පිරිසක් ඉන්නව කුලපතිවරු ඈ ආචාර්යවරු කොච්චර ඉන්නවද? ඒ මිනිස්සු ගත්ත තීන්දුව තීරණ කොයි මේවට? ඒව රෝල් කරගෙන වෙන තැන් වල ගහගෙන හිටියට වැඩක් නැහැ. අනිවාර්යෙන් මේ ප්‍රශ්නේදී අපි බලාගෙන ඉන්නවා. සමාජ මාධ්‍යමේ සම්බන්ධව අවධාරණයෙන් ඉන්නවා. ඒකට ආරාධනා කරන්නේ. ඒකට ගත්ත තීන්දුව තියෙන ක්‍රියාමාර්ගය සියල්ලම මේ රටට හෙළි කරන්න ඕනේ. සෝෂල් මීඩියා වල ඉන්න දරුවෝ අනිවාර්යෙන් මේ සම්බන්ධව ගහගෙන ඉන්න ඕනේ. කිසිම දරක නටන්න දෙන්න එපා. අනාගතයේදී තමන්ගේ අයියට මල්ලිට වෙන්න පුළුවන්. තමන්ගේ අක්කට වෙන්න පුළුවන්. තමන්ගේ නංගිට වෙන්න පුළුවන්. තමන්ගේ සහෝදරයාට ඥාතිවරයාට වෙන්න පුළුවන්. මේ සම්බන්ධව මෙතනින්ම මේ වැරද්ද නතර කරලා දාන්න රටක් විදියට අපි එකතු වෙමු කියන කාරණාව සිහිපත් කරනවා. එහෙමනම් හැම කෙනෙකුටම තෙරුවන් සරණයි.